අවුරුද්දටම යෙන් 500යි. මේ ඉන්ෂුරන්ස් එක ගැන මම ඔයගලන්ට ගිය අවුරුද්දේ පැහැදිලිමක් කරා වීඩියෝ එකකින්. මේ ඉන්ෂුරන්ස් එක අපිට සියක්ෂෝ එකකින් එක්ටමන් සයින් කරන්න පුළුවන්. ඉතාම වටිනා ඉන්ෂුරන්ස් එකක්. මේ ඉන්ෂුරන්ස් එකට කියන්නේ කෝට්සු සයිගයි කියෝසයි කියලා. ඒ කියන්නේ රථ වාහන ආපදා රක්ෂණය. ඉතාම වටිනවා. අවුරුද්දටම යෙන් 500යි මේ ඉන්ෂුරන්ස් එකට. සියක්ෂෝ වලින් තමයි මේක කරන්නේ. මම හිතන්නේ ඕගොල්ලන්ගේ කෙන්වල පොඩ්ඩක් සියක්ෂෝ වලට ගිහලා අහන්න. ඕගොල්ලන්ගේ මේ වගේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවද කියලා ඕගොල්ලෝ සමහර මේ ෆොටෝ එක පෙන්නලා මේ වීඩියෝ එක පෙන්නලා ඔයාලට අහන්න පුළුවන්. ඒ වගේම මේ ඉන්ෂුරන්ස් එක අපිට හම්බ වෙන්නේ ඇක්සිඩන්ට් වලින්. හරි මේක සාමාන්‍ය ඕගොල්ලන් වෙහිකල් එක රයිඩ් මේ ඩ්‍රයිව් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඕගොල්ලන් මෝටර් බයික් එකක් නැත්නම් ෆුට් සයිකල් එකක් රයිඩ් කරේ නැති වුණත් ඔයාලා සාමාන්‍ය පාරේ ඇවිදගෙන ගියත් ඔයාලා ඇක්සිඩන්ට් එකක් වුණොත් අනිවාර්යෙන් ඕගොල්ලන්ට මේ ඉන්ෂුරන්ස් එකෙන් ක්ලේම් කරනවා. ඕගොල්ලන් හොස්පිටල් ඇඩ්මිට් වුණාට පස්සේ ඕගොල්ලන්ට ඒ දවස් ගාණක් වෙනකන් ඕගොල්ලන්ට මේ ඉන්ෂුරන්ස් එකෙන් ක්ලේම් කරන්න පුළුවන්. අනිවාර්යෙන් මේ මුදල ඕගොල්ලන්ට ලබා දෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට දැන් මේකට මේ ඕනම කෙනෙක්ට ජපාන් වල වීසා එකක් තියෙන ඕනම කෙනෙකුට වීසා බලපත්‍රයක් තියෙන ඕනම කෙනෙක්ට මේක ඇප්ලයි කරන්න පුළුවන්. රිෆියුජි ඉන්න අපේ සහෝදර සහෝදරියන් ඇප්ලයි කරන්න පුළුවන්. තමන් ඉන්න ප්‍රදේශයේ සිටි හෝල් එකේ තමන්ගේ ඇඩ්‍රස් එක රෙජිස්ටර් වෙලා තියෙනවා නම් ඕනම කෙනෙක්ට මේක සිටි හෝල් එකෙන් අනිවාර්යෙන් මේක ඕගලන්ට ඇග්‍රීමන්ට් සයින් කරන්න පුළුවන්. හරිද? ඒ වගේම දැන් මේකට මම අර ඉස්සෙල්ලා කියන ඕන වීසා එකක් කියලා කිව්වේ SSW ස්ටුඩන්ට් වීසා, ට්‍රේනින් වීසා ඉන්න කට්ටිය, ඒ වගේම ජොබ් වීසා වලින් ඉන්න කට්ටිය, බිස්නස් වීසා වලින් ඉන්න කට්ටිය ඕනම වීසා එකක් තියෙන කෙනෙක්ට මේක අනිවාර්යෙන් වයස් භේදකින් තොරව මේක ඔයාලට ඇග්‍රීමන්ට් සයින් කරන්න පුළුවන්. මේක වයස අවුරුදු මේ දැන් අපි ඉන්න කෙනෙක් නම් වයස අවුරුදු 3න් පල්ලෙහා දුවා දරුවන්ට මේක ෆ්‍රී. ඔයගොල්ලෝ කෙන්වල ගිහලා අහන්න කොහොමද කියලා. ඉතින් මේකෙන් තවම විශේෂ දෙයක් කියනවා මේකෙන් මම ඉතින් අන්තිමට කියන්නම්. ඉතින් ගොඩාක්ම වටින ඉන්ෂුරන්ස් එකක් මේක. හරි දැන් මේකට මේ ඇග්‍රීමන්ට් සයින් කරන්න ඔයගොල්ලෝ යන අවස්ථාවේදී ඔයගොල්ලන්ට මේ අපි දන්න සාමාන්‍ය ඉන්ෂුරන්ස් එකක් අපි ඇග්‍රීමන්ට් සයින් කරනකොට නොයෙකුත් ප්‍රශ්න අපෙන් අහනවානේ. ප්‍රශ්න වෙලයිනේ. ඇත්තම කියන්නේ ගොඩාක් තියෙනවා. නමුත් මේ ඉන්ෂුරන්ස් එකට ඔයගොල්ලන්ට සයිරියෝ කාඩ් එක විතරයි අරගෙන යන්න ඕනේ. වෙන කිසිම දෙයක් ඔයගොල්ලන්ගේ අරගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේ ඇග්‍රීමන්ට් ඒ වෙලාවෙම ඔයගොල්ලන්ට මේ ඉතා ඉක්මනින් ඔයගොල්ලන්ට සර්ටිෆිකේට් එකක් වගේ ඩොකියුමන්ට් එකක් ලබා දෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මේ ඇග්‍රීමන්ට් සයින් කරපු දවසේ ඉඳලා ඔයගොල්ලන්ගේ වැලියු වෙනවා මේ ඉන්ෂුරන්ස් එක. දැන් සමහර ඒවා තියෙනනේ ඇග්‍රීමන්ට් සයින් කරලා එදා රාත්‍රී 12න් පස්සේ කියලා ඒක වැලියු වෙන්නේ. නමුත් ඒ මේකක් නෑ. එදා ඉඳලා මේක අනිවාර්යෙන් මේක මේ වැලියු වෙන නිසා ඔයගොල්ලන්ට ක්ලේම් කරන නිසා ඉතා වටින ඉන්ෂුරන්ස් එකක් මේක. මොකද අවුරුද්දටම yen 500යි සියක්ෂෝ එකෙන් කරන්නේ. ඉතා වටින ඉන්ෂුරන්ස් එකක් මේක. දැන් අපි දන්නවා ගොඩක් ඉන්ෂුරන්ස් වල charge එක වැඩි නිසා සමහර කට්ටිය ඉන්ෂුරන්ස් දාලාත් නැහැ. අඩුම ගානේ දැන් අපි මාර්ගයේ එහෙම යනකොටම අපිට ඇක්සිඩන්ට් මරක් දැන් ගොඩක් කට්ටිය කතා කරනවා අයියේ ඇක්සිඩන්ට් වුණා. නමුත් ඒ ක්ලේම් කරනකොට ඒගොල්ලෝ එක ප්‍රශ්න කරනවා. දැන් මේ මුකුත් නැහැ මේ කෙලින්ම ඉන්ෂුරන්ස් එක මේක සියක්ෂෝ එකෙන් තමයි ඔයගලන්ට පේමන්ට් එක කරන්න. ඉතා වටින නිසා අනිවාර්යෙන් මේ ඉන්ෂුරන්ස් එකට ඔයගලන් එන්ට වෙන්න. මොකද මම ගිය අවුරුද්දෙත් කිව්වා ඊට පිට අවුරුද්දෙත් මම ඔයගලන්ට කියලා තියෙනවා මේ ඉන්ෂුරන්ස් එක ගැන ගොඩක් කට්ටිය එක බලලා තිබ්බා. මේක රථ වාහන ආපදා රක්ෂණය නැත්තම් කෝට්සු සයිගයි කියෝසයි කියලා තමයි මේක ජපනීස් වලින් කියන්නේ. ඒ වගේම ඔයගලන් හොඳට මතක තියාගන්න මේ ඉන්ෂුරන්ස් එකෙන් ක්ලේම් කරන්න පුළුවන් ඔයගලන්ගේ බොඩි ඩැමේජ් වලට විතරයි. හරිද? සමහරවිට ඔයගලන් වෙහිකල් එක ඩ්‍රයිව් කරලා ගිය අවස්ථාවේ ඇක්සිඩන්ට් එකක් වුණොත් වෙහිකල් එකට කිසිම ඩැමේජ් එකකට මේකෙන් පේ කරන්න මේක ශරීර ආපදා පමණක් බව හොඳට මතක තියාගන්න. ඒ වගේම මේක ඔයගලන්ට දැන් සියක්ෂෝ එකට යන්න යම්කිසි කාලයක් නෑ. ගොඩක් දුරට මේක දැන් අපේ ගෙවල් වල අපේ ගෙවල් වල ප්‍රදේශවල අපි ඉන්නවා මේ කුමිචෝ කියලා අපි කියන ඒ ඇත්ත පොඩ්ඩක් බයි කියන්නේ ඒ අවුරුද්දකට එක සැරයක් පත් කරන පුද්ගලෙක් කියන ඔයගොල්ලෝ දන්න කට්ටියන ඕක සමහර දාංචි වල ඇපාර්ට්මන්ට් වල ඉන්නවත් තියෙන ප්‍රධාන එකට අපි කන්ටි කියලාත් කියනවා. ඒගොල්ලන් විසින් මේක ගෙවල් වලට අරන් එන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ මේක ෆිල් කරන්න ඒගොල්ලන්ට අපි සාමාන්‍යයෙන් මේක අපිට පේමන්ට් එක කරන්න තියෙන්නේ ගොඩක් දුරට බැංක් එක නැත්නම් සියක්ෂෝ එකට ගිහලා. නමුත් අපිට ඒ වගේ ස්ථානවල ගෙදරට මෙල මේක පේමන්ට් එක කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථා අපිට රියෝ ෂූ අපිට පේමන්ට් කරපු පොඩි ඉන්වොයිස් එකක් වගේ ඒගොල්ලෝ ලබා දෙනවා. ඉතින් හරිම වැදගත් ඉන්ෂුරන්ස් එකක් මේක. හරිද? මේක සියක්ෂෝට ගිහලා ඔයගලන්ට ඕන වෙලාවක මේක ඇග්‍රීමන්ට් සයින් කරන්න පුළුවන්. මේකට යම්කිසි කාලයක් කියලා නැහැ. ඒ වගේම දැන් මේකේ ඔයගලන්ට දැන් අපි හොස්පිටල් ගිහලා ඔයගලන්ට මොකක්ද ප්‍රශ්නයක් වෙලා ඔයගලන්ට දවස් කීපයක් ඇඩ්මිට් වෙලා ඉඳලා හරි නැත්නම් ඔයගලන් දැන් මේක ඇඩ්මිට් වෙන්න ඕන නැහැ. හරිද? මේ කීපතක් හොස්පිටල් වලට ඔයගලන්ට යන වෙන අවස්ථාවක් වුණත් දවසට එකපාරක් කර ගියත් ඒ බිල් ඉදිරිපත් කිරීමේ සියක්ෂෝලෙන් ඔයගලන්ට මේ මුදල අනිවාර්යෙන් ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම මේකේ දැන් ගොඩක් දුරට ඔයා වරදක් කරා නැත්නම් අනිත් පාර්ශ්වයේ වරදක් කරා කියලා නැහැ. හරි ඔයා වරදක් කරත් ඔයාගේ බොඩි ඩැමේජ් එකට කොහොම හරි ක්ලේම් එක වුණොත් අනිවාර්යෙන් මේක ඔයාලට මුදල ලබා ගන්න පුළුවන්. හරිද? මට කොපමණ මුදලක්ද කියලා හරියට කියන්න බෑ. මොකද කෙනෙක්ගෙන් කෙනෙකුට පොඩ්ඩක් වෙනස් වෙන ඉත සාමාන්‍යයෙන් මම සාමාන්‍ය කියලා කියන්නේ. මොකද කෙනෙක්ගෙන් පොඩ්ඩක් වෙනස් වෙනවා. මට අන්තිමට ගාන පොඩ්ඩක් ඇත්තට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මට විශේෂ දෙයක් මම අර කලිසොල්ට කලින් කිව්ව මුල් අවස්ථාවේදී මම මේකේ තව එක විශේෂ දෙයක් කියන්න. හරිද? මොකද මේ ඉන්ෂුරන්ස් එක දාලා තිබ්බතොත් දැන් අපි කොහොමද ජපාන් වල ෆැමිලිස් උනත් ඉන්නවනේ. හරි ෆැමිලි එක ඕන කෙනෙක්ට දාන මොකක් හරි කරදරයක් වෙලා. හරිද? ජීවිතක්ෂයට පත් වුණොත් ෆැමිලි එකේ කෙනෙක්
ඒ පුද්ගලයා වෙනුවෙන් මන් 100ක මුදලක් මේකෙන් ඒ කටයුතු කිරීම සඳහා මන් 100ක මුදලක් මේක ගවර්න්මන්ට් එක සියාක්ෂෝයෙන් ලබා දෙනවා. ඒ වගේම ජපාන් වල අපි කිව්ව තනි පුද්ගලෙක් මේක දැම්ම කියලා කවුරුත් යට සහෝදර සහෝදරියක් නැහැ. හරිද? ලංකාවේ එම්බසිය මාර්ගෙන් ඒ කටයුතු ටික ඕගලන්ට කරගන්න පුළුවන් ලෝයගෙනෙක් මාර්ගෙන්. මොකද සියාක්ෂෝයෙන් ඒ ලංකාවේ අම්මාරි තාත්තට කවුරු ප්‍රධානික ජපාන් වලට ඇවිල්ලා හෝ හරි කොමුණ ඒ ඩොකියුමන්ට් සම්බන්ධ කටයුතු වල සියාක්ෂෝක මැදිහත් වෙලා ජපාන් වල ඉමිග්‍රේෂන් මැදිහත් වෙලා ලෝයගෙනෙක් හරහා ඕගලන්ට ඒ කටයුතු අනිවාර්යෙන් කරගන්න පුළුවන් ඒක මුදල සියාක්ෂෝයෙන් ලැබෙන නිසා. හරි ඒ පුද්ගලෙක් ඇවිල්ලා හෝ නැත්නම් ඔහුගේ account එකට ලංකාවට ලැබෙන විදියට ඔයගලන්ට ඒ කටයුතු කරන්න පුළුවන්. ඒක මොකද මෙහෙදී ඇත්තම මේ ඇග්‍රීමන්ට් මේකට ඇග්‍රීමන්ට් සයින් කරනකොට අපිට වෙන පුද්ගලෙක්ව ඇඩ් කරන්න ඕනේ නැහැ. තමන්ට කරදරයක් වුණොත් මේ මුදලට ගෙවන්න කියලා. හරිද? ඒක ඔටෝමැටිකලි තමන්ගේ දෙමාපියන් බව සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් වුණොත් මේ මුදල අනිවාර්යෙන් ලබා දෙනවා. ජපානයේ ඇතුළත නම් ඉතින් ඔයගොල්ලෝ ෆැමිලි එකක් ඉන්නවනේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ෆැමිලි එකක් ඉන්නවනේ මේ තෝරුක වෙලා සියාක්ෂයක ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා. ඒතකොට අනිවාර්යෙන් ඒ ආදාළ කෙනාට ලබා ගන්න පුළුවන්. මොකද මේවත් අපි කියන්න ඕනේ නේ. මේ වගේ ඉන්ෂුරන්ස් එකෙන් මේ වගේ දේවල් ඔයගොල්ලන්ට ලැබෙනවා කියලා. ජීවිතයේට පසුනකාරය පුද්ගලික ජීවිතයේට පත් වෙන තේ කෙනා විදිහට ඔයගොල්ලන්ට මන් 100ක මුදලක් මේගොල්ලන් සියාක්ෂයකින් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේක අමතක කරන්න එපා. ඉතාමිතා වටින බොහොම අඩු මුදලකට කරන්න පුළුවන් ඉන්සුරන්ස් එකක් මේක. සිටි හෝල් එකෙන් කරන්න මේක ස්ටුඩන්ට් ඉස්කෝලේ ළමයි වුණා. ඔයගොල්ලන් අපි ගොඩක් ඉස්කෝලේ ළමයි බයිසිකලෙන් පදිනවා නේද? ඔයගොල්ලෝ ෆුට් සයිකල් රයිඩ් කරන නිසා අනිවාර්යෙන් ඒ ඔයගොල්ලන්ට මල්ලිලා නංගිලා හරි වැදගත් වෙනවා මේ ඉන්සුරන්ස් එක. හරිද? මොකද යෙන් 500යි යෙන් 500ක් ගන්න බැරි කෙනෙක් නෑනේ. අනිවාර්යෙන් මේක ඇග්‍රීමන්ට් සයින් කරන්න.